අපේ හිසකෙස් යනවා. අකලට හිසකෙස් පැහෙනවා. මේකට ආයිබ්ලිස් එකේ මොන වගේ ට්‍රීට්මන්ට්ද කරන්න කියලා මම අහුවොත්. කෙනාට ගැළපෙන තෙල් වර්ග තියෙනවා. ඒ තෛල සම්භාහනය කියන එක කරනවා. තෙල් ගාලා හොඳට මසාජ් කරන එක තමයි ඒකෙදි වෙන්නේ. නිල තෙරපුම් ක්‍රම ඒ හැමදේම භාවිතා කරනවා. ඊට අමතරව පැක් වර්ග දානවා. කොණ්ඩෙට කියන්නේ කොණ්ඩේ වැටෙනවා නම් ඒකට අදාළව ඒ වගේ අපි පැක් වර්ග දානවා. ඊළඟට දැන් කටු චිකිත්සාව. මම මේ හැම දෙයකම කටු චිකිත්සාවත් භාවිතා කරනවා. ඒක මූණටත් පාවිච්චි කරන්න පුළුවන්, හිසකෙස් වලටත් පුළුවන්. පුළුවන්. එතකොට මොන වගේ කාල පරාසයක් ගත වෙනවද මේ ට්‍රීට්මන්ට් වලට? ඒක අර කලින් වගේම තමයි. ඒක මේ එක එක්කෙනාගේ බොඩි කන්ඩිෂන් එකත් එක්ක වෙනස් වෙනවා. සමහර කෙනෙක්ගේ තියෙන දේවල් නෙමෙයි තව කෙනෙක්ගේ. ඉතින් එතකොට අපි ඒකට අනුව අදාළ විදිහට අපි ඒකේ ප්‍රතිකාර ක්‍රමය හදලා දෙනවා. ડોක්ටර් හම්බෙන්න එනවා මට මෙන්න මේ වගේ රෝග තත්ත්වයක් තියෙනවා. මේ වගේ රෝග තත්ත්වයක් තියෙනවා කියලා. ඒතර ඕනම රෝග තත්ත්වයකට ප්‍රතිකර්ම ආයිබ්ලිස් එකේ කරනවද? ඔව් ඕනම රෝග තත්ත්වයකට ඕනම සර්වාංග රෝග තත්ත්වයකට ප්‍රතිකාර අපි කරනවා.